පිරිසිදුවට පිළිවෙලට හොඳට හදාගමුද කරවල. මම මේ අරන් තියෙන්නේ නම් බලමාළු. බලමාළු සහ කෙලවල්ලු මාළුන්ගෙන් තමයි මම මේ පාඩ කරවල හදන්නේ. මේ මම දෙවෙනි වතාවට තමයි කරවල හදන්නේ. ඔයාලත් ගන්නකොට මාළු මේ විදිහට තැලෙන්නේ නැති වෙන්න කපලා අරගෙන මේ විදිහ තීරු කපා ගන්න. හැබැයි මෙතෙන්දි මම මේ දෙකට කපන්නේ නම් මේ මාළු කෑල්ල මම ගත්ත භාජනයට මේ මාළු කෑල්ල දිග වැඩි නිසා. හැබැයි ඔයාලා එහෙම කරන්න ඕනේ නැහැ. ඔයාලා මේක ගන්න මේ සම්පූර්ණ මාළු කෑල්ල තියෙන විදිහටම. ඊට පස්සේ මේ වගේ ඉරි කපා ගන්න ඕනේ මාළු කෑල්ලේ. මොකද එහෙම වුණාම මේක ඇතුළට හොඳට ලුණු යනවා වගේම මේක වේලෙන්නත් ගොඩක් ලේසි. ඉතින් මේ තියෙන්නේ බලමාළු. මේ විදිහට හොඳ ෆ්‍රෙෂ් මාළු ගන්න. අර ෆ්‍රීස් කරලා ගොඩාක් කල් ගිහිලා පරණ උන මාළු නම් ගන්න එපා. පුළුවන් තරම් අලුත් මාළු ගන්න බලන්න. ඉතින් මෙන්න මේ විදිහට මාළු කැලි ටික කපලා මේකේ වතුර ගතිය චුට්ටක්වත් නැති වෙන්න මම නම් මෙහෙම පිහදනවා. මම දන්න විදිහට නම් කරවල හදන අය හොදන්නේ නැතුව තමයි මාළුවක් කපලා ඊට පස්සේ ලුණු වල දාන්නේ. හැබැයි මම මේ ගත්ත මාළු කපලා මං ගත්තේ ගන්න තැනින්. එතකොට සමහර විට යාලා හේදුවද දන්නෙත් නැහැ. අන්න ඒ නිසා මම මේ විදිහට හොඳට තෙත මාත්තු කරලා තමයි ගන්නෙ. මේ තියෙන්නේ කෙලවල්ලු මාළු කෑල්ලක්. මම කෙලවල්ලු මාළුවෙක් ගෙනල්ලා ඉතුරු ටික මං උයන්න ගත්තා. එකෙන් පොඩි කෑල්ලක් විතරයි මම ගත්තේ කරවල වලට දාන්න. මේ මාළු කෑල්ලෙත් මම මේ විදිහට ඉරි ගහ ගන්නවා. මං හිතන්නේ මම වීඩියෝස් බලලා තමයි මේකත් මේ හදන්න පුරුදු උනේ. එතකොට මේ විදිහ මේ ඉරි කපනවට යාලා කියන්නේ කීලම් කපනවා කියලා. මම දන්නේ මම හරිද කියලා. මම දැක්ක වීඩියෝ එක තමයි මම මේක දැක්කේ. මම වැරදි නම් ඔයාලා ඒක නිවැරදි කරන්න කමෙන්ට් එකකින්. ඊට පස්සේ මම මේ මාළුවගෙත් මේ විදිහට හොඳට තෙත මාත්තු කරනවා වතුර චුට්ටක්වත් නැති වෙන්න. ඊට පස්සේ මම ලුණු ගන්නවා. මෙන්න මේ විදිහට මම නම් මෙතන ලොකු ලුණු බෑග් එකක් ගත්තා. මම මේක කරවල හදන්නම තමයි තියාගෙන ඉන්නේ. ඊට පස්සේ අපි අර කපාගත්ත මාළු භාජනයකට දාලා මේ මාළු වල හොඳට ලුණු තවරන්න ඕනේ. හොඳට මාළු ටික වැහෙන්නම ලුණු දාන්නත් ඕනි. මොකද මේ මාළු වල තියෙන වතුර ගතිය ඔක්කොම මේ ලුණු වලට යනවා ඊට පස්සේ. හැබැයි මම මෙතන ගන්නෙ මේ චූටි කැට තියෙන ලුණු එකක්නේ. හැබැයි සාමාන්‍යයෙන් ටිකක් ලොකු කැට තියෙන ලුණු එකක් තමයි මේකට පාවිච්චි කරන්න නම් ඕනේ. ඔයාලට එහෙම ගන්න පහසුකමක් තියනවා නම් ඒ විදිහේ ලොකු කැට තියෙන ලුණු එකක් ගන්න. මට ඇත්තටම ලොකු කැට තියෙන ලුණු එකක් හොයාගන්න බැරි වුණා. අයින් කරේ නැහැ. මම ඒකත් ගත්තා. මොකද මාළු කට්ටෙන් ඒකත් කරවල වලට ගන්න පුළුවන්නේ. කරවල කටු දාලා ඔය බටු එහෙම වෙනහනේ. අන්න ඒ විදිහට මම ඉතින් ඒකත් අයින් කරේ නැහැ. මම ඒකත් ගත්තා. මෙන්න මේ විදිහට හොඳට මේ මාළු කෑලි වල ඇතුලේ තර අපි කපපු ඉරි වලටත් ඇතුලට ලුණු යන විදිහට හොඳට ගන්න ලුණු. ඊට පස්සේ මේක සම්පූර්ණයෙන්ම ලුණු වලින් වැහෙන්න ඕනේ. කියන්නේ සම්පූර්ණ මේ මුළු පෙට්ටියම ලුණු වලින් පුරවන්න නෙවෙයි කියන්නේ. මාළු කෑලි ටික ලුණු වලින් වැහිලා තියෙන්න ඕනේ. මම ඒකත් ඔයාලට පෙන්නන්නම්. මේ විදිහට අර කපපු හැම තැනකම ලුණු ගෑවෙන්න ඕනේ. අන්න ඒකයි මම කිව්වේ ලුණු වලින් වැහිලා තියෙන්න ඕනේ කියලා. එහෙම නැත්නම් මේ මුළු පෙට්ටියම ලුණු වලින් පුරවන්න නෙවෙයි කිව්වේ. සමහර අය මේ විදිහට වැරදියට හිතලා මං කියන සමහර වචන වලට එහෙම කමෙන්ට් මම දැක්ක සමහර වීඩියෝස් වල තියෙනවා.
ඒ නිසා මේ අනේ සමා වෙන්නේ විදියට මේ වැරදියට මොකක් හරි කිව්වොත් ඒක ආයෙත් අහන්න මගෙන් කමෙන්ට් එකකින්. මෙන්න මේ විදිහට තමයි මේ ලුණු දාලා මාළු කැලි ටික වහන්න කිව්වේ මම. මේක දැන් දවස් 2ක් මේ විදිහට හුලං වදින්න නැති වෙන්න වහලා මම මේ බොක්ස් එකේ තියලා තියෙනවා. හොඳට මතක තියාගන්න මේකේ මැස්සෙක්වත් වහන්න බෑ. මොකද එහෙම වුණොත් ඇත්තටම පණුව හැදෙනවා. ඒ හින්දා හොඳට හුලං නොවදින භාජනයක දාලා මේක වහලා දවස් 2ක් තියලා තිබ්බට පස්සේ තමයි ආයෙත් අපි මේක අරින්නේ. එතකම් මම නම් අරින්නේ නැහැ මේ බොක්ස් එක සාමාන්‍යයෙන්. ඒ විදිහට දවස් 2 තිබ්බට පස්සේ ඊට පස්සේ තමයි මම මේක අරගෙන ආයෙ පිරිසිදු කරන්නේ. මේ තියෙන්නේ දවස් 2කට පස්සේ. ඔන්න බලන්න දැන් අර මාළු වල තියෙන වතුර ඔක්කොම ලුණු වලට ඇදිලා තියෙන්නේ. දැන් මේ ලුණු මම දැන් මේ පවුඩර් එක වගේනේ දැන් බලන්න මාළු වල වතුර ගතිය හොඳටම අඩු වෙලා මාළු නිකන් මේ වෙලාවෙදිත් නිකන් ගොඩක් හයි වෙලා තියෙන්නේ. ඔයාලට පේනවා ඇති මේ බලන්න. අර සොෆ්ට් ගතිය නැති වෙලා මාළු වල තියෙන වතුර ගතිය ඔක්කොම එළියට ඇවිල්ලා තියෙනවා ලුණු වලට. ඊට පස්සේ මේ ලුණු ටික හොඳට අයින් කරලා සෝදලා මේක විනාඩි 20ක් මේ මාළු කෑලි ටික වතුරේ දාලා තියන්න ඕනේ. මොකද එහෙම නැති වුණොත් එහෙම අර සමහර කඩවල වල ලුණු රස වැඩි කියන්නේ අපි කොච්චර වතුරේ දාලා තියලා හැදුවත් උණු වතුරේ දාලා තියලා හැදුවත් ලුණු රස වැඩිනේ. එතකොට කන්න චුට්ටක් අමාරුයි. අන්න ඒක නැති වෙලා බැලන්ස් වෙන්න ලුණු රස බැලන්ස් වෙන්න තමයි මේ විදිහට විනාඩි 20ක් වතුරේ තියන්න ඕනි. මම ඒකත් ඔයාලට පෙන්නන්නම්. නිකම්ම වතුර නෙවෙයි සම්පූර්ණ මේ මාළු ටික වැහෙනකම් වැහෙන වතුරක දාලා තියන්න ඕනි විනාඩි 20ක්. මෙන්න මේ විදිහට තමයි සම්පූර්ණම මේ මාළු කෑලි ටික වතුරෙන් වැහෙන්නම තියන්න ඕනි විනාඩි 20. මේම තිබ්බට පස්සේ ඊට පස්සේ අපි විනාඩි 20 ගියාට පස්සේ මේ වතුර ටික හිමීට පෙරලා අයින් කරලා ඊට පස්සේ තායෙත් මේ මාළු කෑලි ටික චුට්ටක් සෝදන්න ඕනි. මේකේ අර දාර ඇතුළෙත් එක්ක අපි ගෑවනේ ලුණු. තව ලුණු තිබ්බොත් එහෙම මේ කඩවල වේදෙන්න ලුණු ටික දිය වෙලා මේ මාළු වලට උරනවා. එහෙම වුණොත් එහෙම අර කඩවල වල ලුණු රස වැඩි වෙන්න අන්න ඒකත් හේතුවක් වෙනවා. අන්න ඒ නිසා මේක හොඳට බලලා ඒ ටිකත් හොඳට පිරිසිදු කරගෙන මෙහෙම සෝදලා අරගෙන ඊට පස්සේ ඔයාලා අනිවාර්යෙන් මේක වේලෙන්න දාන්න ඕනි. හොඳ පිරිසිදු තැනක. මොකද මැස්සෝ එහෙම වහන්න වැහුවොත් මේකේ අනිවාර්යෙන්ම ආයෙත් පණුව හැදෙන්න පුළුවන්. මම මෙතෙන්දී අරන් තියෙන්නේ දැලක් සහ ට්‍රේ එකක්. මම ඒකේ තියලා වේල ගන්නවා. හැබැයි මම මේ තියෙන පැත්තට නෙවෙයි ඇත්තටම තියන්න ඕනේ මේක අනිත් පැත්තට මුලින්ම අර දාර ටික යටට හිටින්න. මොකද ඒ දාර ඇතුළට වතුරම යනවනේ. ඒ වතුර ටික බේරෙන්න අනිත් පැත්තට තමයි මුලින්ම තියන්න ඕනේ. මම මේ තියලා තියෙන විදිහ ඇත්තටම වැරදි. ඒ නිසා ඔයාලා වේලනකොට මුලින්ම පළවෙනි දවසේ අනිත් පැත්තට තියන්න. මේ පැයක් විතර යනකොට දැන් ඔයාලට පේනවද මේකේ වතුර ගතිය චුට්ට අඩු වෙලා තියෙන්නේ. මොකද අපිට මේ දවස්වල මම කියවනේ ගොඩාක් පායනවා කියලා. මේ දවස් 2 යනකොට දැන් මේක හොඳටම නිකන් දර පොල්ලක් වගේම හොඳට තද වෙලා වේලිලා. ඔයාලට පුළුවන් මේක
මම නම් ගිය අවුරුද්දේ හදපු කරවලත් මට තාම තියෙනවා චුට්ටක්. මේක ෆ්‍රීසර් එකේ හරි නෝමල් ෆ්‍රිජ් එකේ හරි දාලා ඔයාලට ඇති තරම් කාලයක් මේක තියාගෙන කන්න පුළුවන්. ඕනම මාළු වර්ගකින් මම නම් හදනවා. ඔයාලා මාළු වර්ග කඩවල හදන මාළු වර්ග දන්නවනම් ඒ මාළු වර්ග ගැනත් කමෙන්ට් එකක් දාන්න. මෙන්න මේ වගේ වහලම අනිවාර්යෙන් වේලන්න. මම වීඩියෝ එකට ඕන නිසා තමයි net එක අයින් කරලා වීඩියෝ එක ගත්තේ. මේ මගේ දවස් 4 වේලුණාට පස්සේ කරවල. එහෙනම් ස්තුතියි ඔයාලට.